වීඩියෝ ගේම් ඉතිහාසයේ තියෙන අයිකනික්ම කාර් එක මොකද්ද? ගොඩක් අයට එකම එක උත්තරය තියෙන්නේ. ඒ තමයි Need for Speed Most Wanted එකේ තියෙන නිල් පාටයි සිල්ල පාටයි livery එක තියෙන BMW M3 GTR එක. හැබැයි ඒක ගේම් එකටම හදපු කාර් එකක්ද? නැත්නම් ඇත්තටම එහෙම කාර් එකක් තියෙනවද? සරලම උත්තරය තමයි ඔව් ඒක ඇත්ත. ඒත් ඒක නිකම්ම කාර් එකක් නන් නෙමෙයි. ඒක නීතියක තියෙන ලූප් හෝල් එකකින් ඉපදිලා රේස් එකක් දිනලා වීඩියෝ ගේම් එකක් නිසා අමරණීය වුණු පුරාවෘත්තයක්. මේකේ කතාව පටන් ගන්නේ රේස් ට්‍රැක් එකකින්. 2001 දී BMW එකට වුණා ඇමරිකන් ළමන් සීරීස් කියන රේස් එකකින් Porsche එකත් එක්ක තරඟ කරලා දිනන්න. ඒකට යාලා අමුතුම වැඩක් කරා. සාමාන්‍ය E46 M3 එකේ තියෙන inline 6 cylinder engine එක අයින් කරලා ඒ වෙනුවට දරුණු සද්ද වැඩි V8 race engine එකක් හයි කරා. හැබැයි රේස් එකකදී මේ වගේ කාර් එකක් පාවිච්චි කරන නම් ඒ වර්ගයේම කාර් කීපයක් පාරේ පාවිච්චි කරලා හදලා විකුණන්න ඕන කියලා නීතියක් තියෙනවා. ඒකට කියනවා homologation කියලා. ඉතින් මේ නීතියට අනුව BMW එකට සිද්ධ වුණා මේ V8 M3 GTR එකේ road legal version එකක් හදන්න. එයාලා හැදුවේ කාර් 10කටත් අඩු ඉතා සීමිත ප්‍රමාණයක්. ඒවට කියන්නේ Strassen version කියලා. ඒ කියන්නේ street version කියන එක. ඒක තමයි ඇත්තටම පාරේ යන M3 GTR එක. BMW එකේ රේස් කතාව ඉක්මනින් ඉවරුණත් 2005 දී ආපු Need for Speed Most Wanted ගේම් එක මේ කාර් එකට අමරණීය ජීවයක් දුන්නා. ඒ ගේම් එක නිසා ලෝකේ කවුරුන් නොදන්න තරම් රෙයා කාර් එකක් වීඩියෝ ගේම් ඉතිහාසයේ රජෙක් බවට පත් වුණා. ඉතින් ඔයා ආසම කරන වීඩියෝ ගේම් කාර් එක මොකක්ද? කමෙන්ට් එකක් දාන්න. මේ වගේ ගේමින් සහ කාර් ලෝකේ තියෙන කතා දැනගන්න අපේ page එක follow කරන්න.